ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුරුත් ඉන්නවද? පුතේ, ගෙදර කවුරුත් නැද්ද? ඉන්නවා. කෝ කවුරුත් පේන්න නෑනේ. මේ මම ඉන්නේ. ඒකත් ඇත්ත තමයි. පුතාගේ නම මොකද්ද? සදෙව්. ෂා. ලස්සන නමක් නිකොල්ලට දාලා තියෙන්නේ. ඔව් තාත්තා තමයි නම දාලා තියෙන්නේ. ඒක තමයි. තාත්තා ලස්සන නමක් තමයි පුතාට දාලා තියෙන්නේ. සදෙව්, කෝ චුට්ටක් මෙහෙට එන්නකෝ. පුතා, වැඩියෙන් ආදරේ අම්මටද නැත්නම් තාත්තටද? අම්මට. අම්මත් එහෙනම් ගොඩක් ආදරේ ඇති නේද? ඔව්. කෝ දැන් අම්මා? අම්මා මල්ලි නිදි කරනවා. එතකොට තාත්තා කොහෙ ගිහිල්ලාද? ඇයි උඩ බලන්නේ? තාත්තා ඉන්නේ උඩද? ඔව්. තාත්තා හසේ තරුවා කළා අපි දිහා බලන් ඉන්නවලු. ආනේ මිස් ඇවිල්ලා ගොඩක් වෙලාද? වැඩි වෙලාවක් නෑ. කොහෙද ඉතින්? ආපු ගමන් මම මේ කතා පෙට්ටියකට අහු වුණානේ. අම්මෝ ඉතින් අපේ සදෙව් එක්ක කතා කරන්න ගත්ත කියන්නේ නතර කරනවා බෝරු. මිස් ඔහම ටිකක් වාඩි වෙන්නකෝ. මං ගිහින් කේතලේ ලිපේ තියලා එන්න. අනේ එපා ශ්‍රියානි. මට වැඩි වෙලාවක් නෑ. ඉක්මනටම යන්න ඕනේ. මම මේ ආවේ ශ්‍රියානි ක්ලිනික් වලට ආවට මම ශ්‍රියානිගේ පවුලේ විස්තර මොකවත් දන්නේ නෑනේ. ඒ නිසායි මම මේ ඉක්මනටම ටිකක් ගොඩ වෙලා යන්න ආවේ. කෝ ශ්‍රියානි, දරුවා නිදිද? අනේ ඔව් මිස් දැන් තමයි නිදාගත්තේ. මට යන්තම් කතා කරන සද්ද ඇහුණා. නින්ද යාගෙන ආපු නිසා මම මෙහෙමම හිටියා. මම හිතන් හිටියේ ශ්‍රියානිට ඉන්න එක දරුවයි කියලානේ. මට ඉන්න එක දරුවයි තමයි මිස්. මේ ඉන්නේ මගේ මල්ලි. එතකොට මේ ශ්‍රියානිගේ දරුවෙක් නෙවෙයිද? අනේ නෑ මිස් මේ ඉන්නේ මගේ මල්ලි. ඇයි මිස් එහෙම ඇහුවේ? මල්ලි මොනවා හරි කිව්වද? නෑ නෑ. මම එන වෙලාවේ ඇහුවට පස්සේ අම්මා කෝ කියලා මට කිව්වා මේ අම්මා මල්ලි නිදි කරනවා කියලා. ඒකයි. අම්මා රට යනකොට සදෙව්ට අවුරුදු 1මාරක් දෙකක් විතර ඇති මිස්. එදා ඉඳන් සදෙව්ගේ කැතකුණු අත ගගා සදෙව්ට අම්මා වුණේ මම. අනිත් දෙන්නට නම් ටිකක් තේරුණාට සදෙව්ට නම් අම්මව මතකත් නෑ මිස්. සදෙව් හිතාගෙන ඉන්නේ මං සදෙව්ගේ අම්මා කියලා. එතකොට සදෙව් වරුණම ශ්‍රියානිට තව මල්ලිලා ඉන්නවද? මල්ලි නංගි කො දැන් එයාලා? කුඹුරේ කුරුල්ලෝ එලවන්න ගිහිල්ලා. එතකොට සදෙව් යන්නේ නැද්ද ශ්‍රියානි? සදෙව් කොහේ යන්නේද මිස්? උදේ ඉඳන් හැන්ද වෙනකම් මගේ සායෙල්ලිච්ච ගම. එහෙමද? ශ්‍රියානි, මටත් පුළුවන් උදව්වක් මම කරන්නම්. ඔය එක එක සංවිධාන තියෙනවා අසරණ පවුල් වලට උදව් කරන්න. මම ටිකක් ඔයාලා බලන්නම්කෝ. මට ඔයාලා අතර දෙනාගේ නම් ටික කියන්නකෝ ශ්‍රියානි. හේවා පතිරණගේ ශ්‍රියානි. හේවා පතිරණගේ රුවන් චතුරංග. හේවා පතිරණගේ මයුමි සත්සරණි. රත්නායක මුදියන්සේලාගේ සදෙව් විශ්වජිත්. එතකොට සදෙව්? ඔව් මිස්. සදෙව් කියන්නේ අපේ අම්මගේ දෙවෙනි කසාදේ දරුවෙක්. තාත්තලා දෙන්නෙක් වුණාට මේ ඉන්නේ මගේ එක බඩවැල කඩාගෙන ආපු මගේම මල්ලි. ඒකේ කිසිම වෙනසක් නැහැ. සදෙව් වෙනුවෙන් මට කිරියරුනේ නැති ටික විතරයි මිස්. අක්කා කියනවට වඩා සදෙව් මට අම්මා කියලාම කතා කරපු දෙයක්. මොකද සදෙව් දැන් මට අක්කා කිව්වොත් මට ඒක දරා ගන්න අමාරුයි. මං හිතන් හිටියේ ශ්‍රියානිලා වගේ අක්කලා ඉන්නේ නවකතාවල විතරයි කියලා. ඒත් අම්මලා නැති ගෙවල් වල අක්කෙක් කියන්නේත් අම්මා කෙනෙක් කියලා ශ්‍රියානි ඔප්පු කරලා ඉවරයි. තුන් වේලටම කන්න තඹ තමාගේ නංගිලා මල්ලිලාගේ බඩගින්න නිවන ශ්‍රියානිලා වගේ අක්කලට මේ වීඩියෝ එක උපහාරයක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.